අයිබෝවන් අද මේ වීඩියෝ එකේ පොඩි වෙනසක් යනවා දන්නේ. අද මම මේ ඉමිග්‍රේෂන් සම්බන්ධ කතා කරන වීඩියෝ එකක් නෙමෙයි. මේක පොඩ්ඩක් වෙනස් මාතෘකාවක්. මෙතනට එන ගොඩ දෙනෙක් මට කිව්වා පොඩි වීඩියෝ එකක් මේ සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා. මම ඉතින් මේක first and last time හැටියට ඉමිග්‍රේෂන් වලට අදාළ නැති දෙයක් ගැන මේ කතා කරන්න හදන්නේ. ශ්‍රී ලංකන් පාස්පෝර්ට් හදන ක්‍රම ගැන. මේක ඇත්තටම මම මුලින් පටන් ගන්න ඕනේ ශ්‍රී ලංකන් එම්බසිට හෝ ශ්‍රී ලංකා රජයේ ගාමන්ට් එක විරුද්ධව කියන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. එයාලට විරුද්ධව යන ගමනක් නෙමෙයි මෙතන. එයාලට මේකෙන් පුළුවන් නම් දෙයක් අහගෙන හරි වෙනසක් හරි එනවා නම් ඇත්තට මට ලොකු සන්තෝෂයක්. ඒ කියන්නේ මට මේකෙන් ලැබෙන දෙයක් නැහැ. ලැබුණේවත් නැහැ. අවුරුදු ගානක් තිස්සේ ශ්‍රී ලංකන් එම්බසියත් එක්ක සහයෝගයෙන් වැඩ කළාක් තියෙනවා. වැඩ කටයුතු වලට මේ කමියුනිටි එකට. ඉතින් ඒවට මම කිසි දෙයක් ඉල්ලලත් නැහැ, ලැබිලත් නැහැ. ඒ අදටත් ඉල්ලන්නේවත් නැහැ. ඉතින් මිනිස්සු හිතනවා නම් මට ඒකට දෙයක් ලැබෙනවා හෝ එහෙම කියලා මට මේ වීඩියෝ එකක් හරි මෙයාලට විරුද්ධව කියන දෙයක් හරි දෙකකින් මට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම ඇත්තට මේ වීඩියෝ එකක් කරන මේ අවස්ථාවේදී මෙහි ඉන්න කමියුනිටි එකට උදව්වක් වශයෙන් ඉතින් මම මේ අවස්ථාවේදී කෙටියෙන්ම කිව්වොත් වීසා නැති පුද්ගලයෙක්ට පාස්පෝර්ට් එකක් ගන්න යනකොට එන බාධාවල් ගැන මම මෙතනින් අහලා තිනවා එන කට්ටිය අනුව අහලා තිනවා පාස්පෝර්ට් හදන එකට අවුරුදු ගාණක් යනවා කියලා පාස්පෝර්ට් එන්නේ නැහැ කියලා ට්‍රැක් කරන්න අමාරුයි හෝ කියලා වීසා නැති අවස්ථාවල වෙනකොට අහන ડોකියුමන්ට්ස් ගැන ඉතින් මේ එක දෙයක් මම මෙතනදී කියන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකෙක් හැටියට හැම ශ්‍රී ලාංකිකෙක්ම මෙතන විශේෂයි. වීසා තිබ්බා හෝ නැතා හෝ. ඉතින් ඒක ශ්‍රී ලාංකිකෙක් හැටියට ඔහු සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, බර්ගර් වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. ඕනම ජාති පුද්ගලයෙක් ශ්‍රී ලාංකිකයෙක් නම් ඔහු විශේෂයි. ඔහුට පාස්පෝර්ට් එකක් තිබ්බා නම්, ඔහුට ශ්‍රී ලංකන් උපැන්න සාතිකයක් තියෙනවා නම්, හෝ ඩෙන්ටිටි කාඩ් එකක් තියෙනවා නම් ඔහු ශ්‍රී ලාංකිකයෙක්. ඔහුගේ තියෙන නැෂනලිටි එක අවලංගු කරලා නැහැ. ඒ නිසා කොහේ හිටියත් මේ ලෝකේ ශ්‍රී ලංකන් එම්බසියක් හැටියට ශ්‍රී ලංකන් කමියුනිටි එකට උදව්වක් වශයෙන් ඔහුගේ පාස්පෝර්ට් එක කොමාරි ලබලා දෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඒ මිනිස්සු ඇවිල්ලා මට කියනකොට මට ඒක පොඩ්ඩක් කනගාටු වෙනවා. ඉතින් කියනකොට පාස්පෝර්ට් එකක් ගන්නකොස අවුරුදු එකමාරක් යනවා හෝ මෙච්චර ගාණක් මම ගෙවලා තියෙනවා. සමහර කට්ටියට පාස්පෝර්ට් එකක් ලබා ගන්න ඉක්මනට ඉතින් ඒ වගේ කතාවල් ඇත්තටම අනුමත කරන්න බෑ මෙතනදී. ඒක මම මෙතනදී කියන්නේ ඇත්තටම පොඩ්ඩක් ඇත්තටම කනගාටුවෙන් කියන්න වෙන්නේ ඒකත්. ඒ කියන්නේ මා මේ අවස්ථාවේදී ගොඩක් සිංහල මිනිස්සුත් එක්ක වැඩ කරනවා, ශ්‍රී ලාංකිකයොත් එක්ක වැඩ කරනවා. ඉතින් මෙහි ශ්‍රී ලාංකිකයෝ ඇවිල්ලා ශ්‍රී ලංකන් එම්බසිට බයිනකොට ඉතින් ඒකටත් මට ඇත්තටම පොඩි කනගාටුවක් එනවා හිතට. මට ශ්‍රී ලංකන් නැෂනලිටි තිබුණ නැති වුණාට හෝ මට ශ්‍රී ලංකන් එම්බසියත් එක්ක කිසිම දෙයක් ලැබිලා තිබුණේවත් නැහැ, අදටත් ලැබිලා නැහැ, කවදාවත් ලැබිලා තිබුණේවත් නැහැ. මෙච්චර කාලයක් ඔවුන්ත් එක්ක සහභාගී වෙලා වැඩ කරලා තිබ්බට ඉතින් මම ඒ වගේ හොයන්නේවත් නැහැ. මම ඇත්තටම වැඩ කරන්නේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්. ඉතින් මෙතනදී මම මෙතන පෙන්වන්න හදනවා පාස්පෝර්ට් මගේ ළඟ තියෙන ක්ලයන්ට්ස්ලාගේ 4 දෙනෙක් නිකන් තෝරලා බලපු පාස්පෝර්ට් 4ක් මම ගත්තා පිටරට මිනිසුන්ගේ. ඔවුන්ට වීසා නැහැ. නමුත් ඔවුන්ගේ එම්බසිස් වලින් කිසි ප්‍රශ්නයක් අදටත් කරලා නැහැ. වීසා තිබුණ නැති වුණා රිනියු කරන එකට. පළවෙනි පාස්පෝර්ට් තමයි මේ මම පෙන්වන්න හදන්නේ බංග්ලාදේශ එක්කෙනෙක්ගේ පාස්පෝර්ට් එක. මම මෙතන උමනාවෙන් කුටු ගාලා තියෙන්නේ ඔහුගේ ඉන්ෆර්මේෂන්ස් ටික යන්නේ නැති වෙන්න. සහ ඊට පස්සේ මම මෙතන පෙන්වනවා ටුනීසියාවේ ඉන්නේ අරබික් රටක ඉන්නේ ටුනීසියාවේ ඉන්නේ පුද්ගලයෙක්ගේ පාස්පෝර්ට් එකක්. ඔහුටත් වීසා නැහැ. ඉන්දියන් එක්කෙනෙක්ගේ මෙතන පාස්පෝර්ට් එකක් තියෙනවා. ඔහුටත් වීසා නැහැ. සහ නේපාල් පුද්ගලයෙක්ගේ වීසා මේ පාස්පෝර්ට් එකක් ඔහුටත් වීසා නැහැ. මොන් 4 දෙනාගේම කොමන් පොයින්ට් එක තමයි 4 දෙනාටම වීසා නැහැ. නමුත් පාස්පෝර්ට් එක සති දෙකකින් හෝ මාස දෙකක් ඇතුළත ලැබිලා තියෙනවා. ඉතින් මම මෙතනදී අහන්නේ ආදරෙන් මම මෙතනින් අහන්නේ ශ්‍රී ලංකන් එම්බසිට ඇයි මේ වගේ එම්බසිස් වලින් හදනකොට පාස්පෝර්ට් වීසා නැති කට්ටියට ඔවුන් පෙන්නලා තියෙන වීසා එකක් මේ පාස්පෝර්ට් එක හදාගන්න ඔවුන්ගේ ඩෙන්ටිටි කාඩ් එක හෝ පරණ පාස්පෝර්ට් එක එහෙම නැත්නම් උපැන්න සාතිකය. ඒකෙන් තමයි ඔවුන් ඔප්පු කරලා තියෙන්නේ ඔවුන්ගේ නැෂනලිටි එක.
ඉතින් ඇයි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකන් එම්බසිට බැරි ශ්‍රී ලාංකිකයෙක් කියලා ඔප්පු කරලා පෙන්නනවා නම් ඔවුන්ට පාස්පෝර්ට් එක ලබා දෙන්න. මට තේරෙනවා ශ්‍රී ලංකා එම්බසියක් හැටියට චෙක් කරලා බලනෝනේ පංගුවක් කට්ටිය රිෆියුජි ඉන්නවද නැද්ද කියලා. ඉතින් ඒක ඔවුන්ට ඉල්ල ගන්න පුළුවන්. ඉතින් රිෆියුජි රිජෙක්ට් වෙලා තියෙන ડોකියුමන්ට් එකක් ඉල්ලන්න පුළුවන් පෙන්නන්න. ඒකත් රිෆියුජි රිජෙක්ට් කරපු ડોකියුමන්ට් එක සම්පූර්ණ ડોකියුමන්ට් එකක් ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන එක නීති විරෝධී. ඉතින් රිෆියුජි කතාවක් මුල් පිටුවයි අග පිටුවයි ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නුවොත් රිෆියුජි ලැබුලා නැහැ කියලා මම හිතනවා ශ්‍රී ලංකන් එම්බසියක් හැටියට පුළුවන් කියලා මොවුන්ට පාස්පෝර්ට් එක ලබා දෙන්න රිනියු කරන එක. සහ ඩිලේ එක ගැන මම හිතනවා එතනදිත් වීසා තිබ්බා හෝ නැතා හෝ ශ්‍රී ලංකිකයෙක් හැටියට එකම නීතියක් තියෙන්න ඕනේ ඔහුගේ රටේ. ශ්‍රී ලංකන් එම්බසියක් කියන එම්බසියක් කියන දේ මොකද්ද? එම්බසියක් කියන්නේ රටක රටේ තියෙන නීතිය සහ රටේ තියෙන දෙයක් පිට රටකට ඇවිල්ලා ඒ පිට රටේ ඉන්න කමියුනිටි එකට උදව්වක් වශයෙන් තියෙන ආයතනයක්. එම්බසියක් කියන්නේ ඒකයි. ශ්‍රී ලංකාවේ තියෙන කෑල්ලක් ප්‍රංශයේ තියෙනවා. ප්‍රංශයෙන් ඔවුන් ලංකාවේ මිනිසුන් වෙනුවෙන් නියෝජනය කළා ඔවුන්ගේ වැඩ කටයුතු කරන එක තමයි. ඉතින් ශ්‍රී ලාංකිකයන්ට ભેදකයක් නැතුව අනිවාර්යයෙන්ම මේගොල්ලෝ පාස්පෝර්ට් එකක් ලබා දෙනවා. ඉතින් මම මෙතනින් ඉල්ලීමක් කරන්නේ ශ්‍රී ලංකන් එම්බසිට පුළුවන් නම් ඔවුන්ගේ කන්ඩිෂන්ස් ටික පොඩ්ඩක් ආයිත් වෙනස් කරලා බලලා හෝ හිතලා බලලා හරි පුළුවන් නම් ලංකාවත් එක්ක කතා කරගෙන ભેද කරන්නේ නැතුව වීසා තියෙන ඒගොල්ලෝ හෝ වීසා නැති ඒගොල්ලොත් එක්ක හෝ ඔඩිට් එකක් කරලා බලන්නත් පුළුවන් උන්ට එම්බසිස් වල කොහොමද මේවා වෙන්නේ කියලා බලලා සාධාරණයක් කරන්න කියලා වීසා නැති කට්ටියටත් ඔවුන්ට අවස්ථාවක් තියෙනවා මෙහි වීසා එකක් ලබා ගන්න. ඉතින් ඒකට බාධාවක් කරන්නේ නැතුව පුළුවන් නම් ඔවුන්ගේ පාස්පෝර්ට් එකේ ඩිලේස් ගැන හයිට එක්ස්ප්ලেইন කරලා මොහුන්ට chance එකක් ලබා දෙන්න පාස්පෝර්ට් එක රිනියු කරන්න වීසා තියෙන පුද්ගලෙක් වගේම. බොහොම ස්තුතියි.